So what's up friends, ඉතින් කොහොමද අද ඔයගොල්ලෝ අපේ channel එකට සාදරයෙන් ආදරේ පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ඇවිල්ලා තියෙනවා ඔයත් එක්ක අලුත් බෙඩ්ඩොස් මැච් එකකට. ඉතින් ඔන්න අද මම ඉන්නවා පිකානෙට් එකේ. ඕකේ එහෙනම් අපි වැඩි පටන් ගමු. ඉතින් friends මට කියන්න වෙනද වීඩියෝස් වලට වඩා අද වීඩියෝ එකේ noise හොඳයිද කියලා. ඉතින් ඒ වගේම අද මම බෙඩ්ඩොස් මැච් දෙකක් ප්ලේ කරනවා. මම හිතන්නේ අද වෙනදට වඩා friends noise හොඳයි. මම තියෙන තැන පොඩ්ඩක් වෙනස් කරා. එනවා දන්නවා කවුරු ලොකු මයික් නැහැ. චුටි මයික් එකක් තියෙන්නේ කවුරු පොඩි අඩු මෙහෙම කරන්නේ shift වල. හරි. හරි. පුතනකොටම කාපිය එකා කියලා රෙඩ් ටීමින් අපිට ගහන්න පටන් ආවි. හරි ඕකේ. හරි ගන්න ටිකට් අයියෝ ගන්න එපා ෆ්‍රෙන්ඩ් ගන්න එපා. අඩෝ මම රෙකෝඩ් කරනවා. යෝ ඩූයියන් හොඳ නෑ බං එහෙම. බලු වැඩි නෝ කියන්නේ ඩූයියන් කියන්නේ නෝට තේරෙලා කරේ. මම අතහය. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපේ channel එකට subscribe කරලා දාලා like එකක් දාලා ඉන්න. ඉස්සරහට අද වීඩියෝ ගේනවා පොඩි. guys මේ මගේ mouse එකට නේ. හරි. අඩෝ ෆ්‍රෙන්ඩ්ස්. හරි මම වීඩියෝ නුතුනේ. ඉතින් දැන් මම dance ඕනේ. සෝඩ් එක ගන්නවා තියනවා. අපි 12 කේද බලලා මේකක් ගමු. මේ තාමන ටයිම් නම් 10යි 12යි අනේ 11යි තව එක කොන්තයි 2 3 go nice think කියන්නේ friends better tips එකක් ගෙන්න දීලා there we go. Shakaboom. අඩෝ ස්කයි එක බලන්න කුසියට එකක් දාලා වගේ. එක්ස්පෙක්ට් කරන ෆ්‍රෙන්ඩ්ස් මම යූස් කරන්නේ දැන් මේ ගේලා පාවිච්චි කරන මේක මම දැන් මේකට මාරු කරනවා මොකද මම ඒක පටාසයි. නයිස්. පොඩ්ඩක් ස්ටක් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අන්නමාරු ෆ්‍රෙන්ඩ්ස් වල වෙන්නේ සෝඩ් එක. අද ග්‍රැෆික් වගේ නිකන් අවශ්‍යයක් තියෙනවා ඉතින්. මම මේක දාගෙන බෙඩ් එක ගන්න ෆස්ට් ටයිම්. ඒක PvP දැකියක්. ඒ කියන්නේ මම ඉස්සරහා මැච් වලදී මේක යූස් කරන්න නැත්නම් එනම් PvP එකක් දාලා යූස් කරන්න කියලා. ඔතන මගේ බ්‍රිජ් එකේ මිෂන් fast bro ඉෆෝ බං අර ඉක්මනට කරවන්කෝ රෙඩ් ටීම් එකක් තියලා ෆ්‍රෙන්ඩ්ස් අපි දිනන් ඉන්නේ අට රෙඩ් එකක් ඉන්නේ බ්ලූ ටීම් එකට ගහලා ග්‍රීන් ටීම් එකේ තුන් දෙනා යා රෙඩ් දැන් ග්‍රීන් එකට ගහන්න තියෙන්නේ අපි ඉක්මනට අරකට ගාලේ අර එකෙක් ඉන්නවා ග්‍රීන් එකේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් එහෙනම් sorry .com ඒක අයියෝ ෆ්‍රෙන්ඩ්ස් ඕක ස්ටෝන් සෝඩ් එක තිබ්බා ස්ටෝන් නෙමෙයි අයන් හතරයි අයන් අරගෙන මම හොඳ දෙන්නට ගන්න ෆයිනල් කිල් එක දෙන්න ඒකට හය පොඩකින ෆ්‍රෙන්ඩ්ස් අපි විනාඩි 4යි වීඩියෝ දාමු ඉතින් බලන්න බෙඩ්ඩස් මැච් එකක් කිව්වට තුනක් ගන්න හයයි
හතේ නයිස්. ප්‍රින්ස් අපේ වෙන් කරත් කවුරුත් නැති බෙඩ් එක කවර් කරද්ද උනේ ඒක හොඳයි. කවුරු හරි ඇවිල්ලා මම මේක කවර් කරමු. යන්න යන්න මට යූස් කරන්න එනවා. නයිස්. කවුද බං? වයනවා දෙන්න දෙන්නවද? මම හරි පත් ඉන්නවනේ සෙට් එකකින්. දැන් පුළුවන් සහෝදරයා. ජිජි ගම අඩෝ නියමයි. ෆයිනල් ක්ලියර් දාන්න. හරි. තව තුනක් ඉන්නවා සිරාට. මට විපල ඔය ඉතින් මෙහෙමයක් තියෙනවා මේ පිගානෙට චුටි කේස් එකක් මේ සර්වර් එකේ වෙලාවකට මම දැන් වැරද්දක් කියනව නෙමෙයි සමහර යූසර්ස්ලා ස්කැෆෝල්ඩින් මෙතඩ් යූස් කරනවා. අර හදන්න ස්කැෆෝල්ඩින් කියන්නේ කොහොමද කියන්නේ? හරි අපි වැටෙන්නේ යනකොට අපිට ඕන දැනක බ්ලොක් එකක් ප්ලේස් කරන්න පුළුවන්. අන්න ඒ මෙතඩ් යූස් කරන ප්ලේස්ලා එතකොට මේ අපිට ගන්න කොට අමාරු වෙනවා. මොකද යාලා වැටෙන්නේ නැහැ ලේසියට. ඒකින්ද ස්කැෆෝල්ඩින් කියන එක දන්නේ නම් එහෙම හරියට මගේ වැරදි නම් අර ස්කින් එක බලන්නකෝ. අර සේම් තැන් එකේ ඉන්නවරා වගේ. අයගේ නම් මතක නෑ මට. කොහොම හරි ස්කැෆෝල්ඩින් කියන එක මම දන්නේ එහෙම. හරියට මේ ගැන විස්තරයක් දන්නේ නෑ මම. අහලා තියෙනවා කියනවා මම බලනවා නිකන්. Minecraft hacking වගේ වීඩියෝස් අන්නේ ඒ කියන්නේ හැක් කරන්න නෙමෙයි. හැක් කරලා ප්ලේ කරන විදිහ බලනවා. ඒ වගේ ඉඳනගත්ත වීඩියෝ. 12 13 ඒ පොට මෙහෙට හරි 16 මොකක්ද ප්‍රශ්නේ? එන්න වැඩි ප්ලේස් කරමු. නයිස්. නාරකෝ කරා 16යි. අන්ට තව නම් ඉන්න හිත ගන්න බෑ මාරේ. ෂීතෝ පටන් ගත්තම කෑවා මම. 16 හොන්ඩේ බයි ගන්න නැති කියලා සූට් එක මම ආමයක් කරන් සූට් එක ගන්නවා. ඒක ඕනේ. මම දාමිකම් දෙය කරන්න ඕනේ. අන්ට මේ දෙකට දාමු. එකයි වඩ මට මත් යනවනේ ජීව මත් යන්න. නයිස්. ඉල්ලදන්
දකින්න ෆ්‍රෙන්ඩ්ස් ඉන්වෙන්ටරි එක වැඩිපුර ගොඩ මෙහෙම තියනවාද කියලා බලුවේ. එහෙම මොකුත් නැහැ. තවල් දන්නවද ෆ්‍රෙන්ඩ්ස් එම් බොට් කියලා මෙතනට. ඒක අර එම් එක ගන්න මෙයා කරනවා වගේ සීන් එකක් කරන්නේ. ඊට වලිය කරනවා වගේ සද්ද. හරි ආරතන ඉන්න නිල් පාට එකක්. තමයි අපි පිටියට ගිහුවේ. holy shit. මං ඉතින් හරි ඉවරයි තමයි කියන්නේ ඇති. පුතුන් නෑ අවසනාවට. මේ පිටියට කරමු. Sticky tornano. මට ලියලින් හරිය මට දැන් ඕක විශ්වාස නැහැ ඕක අනිවාර්යයෙන් ෆයර්වෝල් එකක් අරගෙනම යන්නේ. හරිද? එහෙනම් අපි ගන්න දෙන්නේ මාරුයි. ඉන්නේ ඉන්න අපේ ටීම් එකේ. රෙඩ් නේ දෙන්නයි ඉන්න ටීම් එකේ. දැන්ට යතින් ඉන්න ෆ්‍රෙන්ඩ්ස් බ්ලූ තුන් දෙනයි ආරු එක්කෙනෙක් කියන්නේ නේද? දැනට මම බේස් එකේ තියෙන මෙන්න මේක තියාගන්න අපි. මට යන්න අපි. nice friends. මට දැන් ඕන කරන දෙයක් හම්බ කරගන්න. එහෙම නැත්තා ඉතින් ඔයාපෙත. අරගෙන මම මේන් අයිටම් එක. හරිද? මෙතනට යනවා හරිද? මෙතනින් යුටිලිටිස් වලට ගිහිල්ලා ආන් බලන්න මේක. nice. ඊට පස්සේ මිල් බ්ලොක් වලට. nice. එක ජයමට ගන්න තියෙන්නේ ගේම් එක ඉවර ගන්න ප්ලේස් කරන්න. නැති බලට හිතා ගන්න පුළුවන් ඇති. මම ගන්න යන්නේ මොකක්ද කියලා හරිද? ඒක උලුත් ඉවර වුණා. අයියෝ. ඕනක තමයි ප්‍රශ්නේ. රුට ගන්න වෙරින් මෙඩි මාත් කරනවා. අයි ලොක්ඩවුන් ප්‍රොටෝකෝල්. අඩෝ මගේ ආසව ජීවිතයක් මතක වුණා. අඩෝ. හරිද මේ? මේල් මොකදරමයි? මොකුත් නෑ. අනේ මන්ද මටත් තියෙනවා. මොකද්ද? මම එක පාට මේ ඒත් මේ එයාර් බ්ලොක් එකක් කඩන්න යනවා වගේ කවුරුහරි. හරි nice friends. මොන මොඩේද මං අහන්නේ යාර. අඩෝ මම විතරයි ඔබේ ටීම් එකට වෙන්නේ නේ. ග්‍රීන් ගහන්නත් පුළුවන් ඉතින් ඕන නම්. එහෙනම් අපි ගහන්න පටන් ගමු ග්‍රීන් වලට එන කරන්න දෙයක් නෑ මට. ග්‍රීන් ඇවිල්ලා මට කිව්වා අයන් බලන් කෙනෙකුත් ගන්න ඕනේ ඒත් දන්නේ මට. අයියෝ දැන් මොකද කරන්න වෙන්නේ? අයියෝ අහුවින්ද ග්‍රීන් ටීම් එකෙන් ඇවිල්ලා ඉවරට ගමු බ්‍රිජ් එක. ආරා ග්‍රීන් එකෙන් ඉතින් මම ඔන්න හවුන දෙයක් එන්න කියලා පෙරමුණට යනවා. එන්න. shit. nice. ඉවරයි. මට තව අයන් බලන් කෙනෙක් ඕනේ යාළුවනේ. යම් යුටිලිටිස් වලට ඉලා එන්චාන්ට් ක්‍රැනියබල් එක. සියට 29 30 මොකුත් නෑ. මම බ්‍රිජ් එකක් ගන්න පුළුවන් බ්‍රිජ් එක කීයද මම යූස් කරලා නෑ බ්‍රිජ් එක. එමරල්ඩ් එක ආවෝ. ඔඩිසියෝන 54 55
56 nice 58 59 60 61 62 64යි ඊස්ට වීනීමට ඕනේ අයන් කොල්කේ ඒ 50යිද තව තියක් ගත්තනම් හරි තව මෙන්න මේ වටේ තියාගෙන මර පැත්තේ ඔගේ කරිනා දැක්කොත් දැන් නම් මන්නේ හાર્ට් එකක් වගේ හැදෙන්නත් වෙලා තියෙන්නේ තිහයි තව ටිකයි තිහයි නෙවෙයි චුට්ටයි ඉස්සර මේ තිහයි නයිස් හරි යෝ let's go දැන් ඉතින් ඔයාලා හයිඩ් දන්නේ නැහැ වගේ බලන්න දැන් බෙඩ් මැනිවරින් බෙඩ් එක කවර් කරන්න ඇති හොඳට මම දැන් මොකද්ද කරන්නේ ඇත්තට my friends මොකද්ද කරන්නේ නෑ ඉතින් ප්ලෑන් එකක් නැතුව යන්නේ මම දැන් මම ෆ්‍රිජ් එක යූස් කරන්න වෙලා හරි එපා අයින්වල ඉවරයි අයියෝ ෂීට් අනේ ෆ්‍රෙන්ඩ්ස් ඇයි මට මෙහෙම වෙන්නේ ඔන්න ඉතින් ග්‍රීන් ටීම් එක මැච් එක දින්නා ඉතින් අද ගේම් ඉවරයි ඔය විදිහට බයි then friends peace